හරි එහෙනම් ඔන්න අපේ මේ සිරිපාද ව්ලොග් එකෙන් පස්සේ අපි මේ ඇවිල්ලා ඉන්නවා පොඩි ඉන්දියන් කෑමක රසක් බලන්න. කියන්නේ අද අපි නිකන් ෆුඩ් රිවිව් එකක් වගේ කරන්න යන්නේ මේ. අපි අද යන්නේ පොඩ්ඩක් මේ ඉන්දියන් කෑමක රහක් බලන්න. නම මොකද්ද කියපුවා මේ අල්ල පරාටා. ඉතින් ටයර් හන්දියේ තමයි කඩේ තියෙන්නේ. අපි හරන යන්න ඕන කැම්පස් එක ළඟට ගිහලා ෆ්‍රැන්ස් ලේන් එකේ කැම්පස් එක ළඟට ගිහලා එතනින් යන්න ඕනේ. හැබැයි අපි මේ Google Map එක Google Map එක තමයි පෙන්වන්නේ. ඉතින් කොහොමද තියෙයිද දන්නේ නැහැ. මැප් එකේ නැති පාරක් ඉස්සර හොයාගෙන තිබ්බා. බැලක් උඩින් තමයි පාර යන්නේ. මැප් එකේ නැති පාරක් ඉස්සර හොයාගෙන තිබ්බා. බලමු අපි මේ පාර කොහොමද සහ අපි අද මේ පළවෙනි ෆුඩ් රිවිව් එකේ මේ කොහොම වේද කියලා එක්ස්පීරියන්ස් එක ඉතින් අපි ඉස්සරහට යන්න. මේ අපි හිතන් හිටිය පාර ඉස්සර දන්නවා ඇති කියලා මිනිහට දැන් පාර අමතක වෙලා අඩෝ දැන් හරියට එක්කම ඵලයන් අපි මේ මූ අපිව දැන් අමතක කරලානේ අපිව මේ අතුරුදහන් කරලා තියෙන්නේ දැන් අතුරුදහන් නේද බං අයි මැප් එක අතරමං කරලා බං යකෝ අතරමං නැහැ පාඩ මැප් එකේ වන්නේ නැහැ පාඩ දැන් අපිට දැන් Google Map එකේ සහාය නැහැ අපිට දැන් ඉස්සර තමයි මේ අපි එක්ක යන්න ඕනේ ඉස්සර මේ බුදු පිළිම මතකද උඹට අලපා ඉස්සරට පාර හම්බෙලා යාළුවනේ ඉස්සර පාර හොයාගත්තා මීටර් මම හිතා ලොකු ෂෝට් කට් එකක් මේ ටයර් හන්දියට යන ඉතින් මේ දැන් නම් මේ පාර හොයාගත්ත කියලා යනවා ඉස්සරු මේ හැබැයි මේ වටේට පේන නැති වලට එන්න කැලයම් වලින් තමයි එකයි යන්නේ මේ ඇත්තටම මේ සාමාන්‍ය කොළඹ කියලා හිතන්නත් බැරි පාරවල් මම අපි කොහෙට එකයි යනවද දන්නේ නැහැ බිල්ලක් ආවට පස්සේ මේ වගේ ග්‍රාමීය කැලලක් දැකලා නැහැ ඇත්තට ඔව් මේ මූ බිල්ලක්වත් දෙන්න එකයි යනවද දන්නේ නැහැ අපි කොහෙන් හරි ඉතින් අපි බලමුකෝ ඉස්සරහට ගිහලා කොහොමද වෙන්නේ මේ ඉසුරුට පාර වැරදිලාද නැත්නම් අපි හරි පාරද යන්නේ කියලා යම්මු පන්සල මරසේ ඇත්තට මේ වගේ පැත්තක මේ වගේ කැලයක් දැක්කනම් පළවෙනි පාර තනිකර නිකන් මේ ග්‍රාමීය මට්ටමේ පැත්තක් වගේ මේ කැලල විතරක් හැබැයි මං හිතන්න විදිහ අපිට මේ අමුතු කැලෑ පාරේ යද්දි අමුතු මොකද්ද බං ගෙඩියක් හම්බුණා මේ අපි කවුරුත් දන්නේ නැහැ මේ ගෙඩිය මොකද්ද කියලා කන දෙයක්ද කියලාවත් දන්නේ නැහැ මේ කාලා බලලා ජීවත් වෙන කණ්ඩ යන්නේ නැහැ අපි මේවා මේ එකෙක් නම් කියනවා ලාවුලු කියලා එහෙනම් ඉතින් අපිට හිතා ගන්න බෑ දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න මොකද්ද මේ ගෙඩිය කියලා ඉතින් අර ගෙඩිය ඇතුලේ මෙන්න මේ වගේ එකක් තමයි තිබ්බේ මේ සුවඳ බලලා ගියපා කාලා බලන්න අනෝද සුවඳක් ඉන්නේ බං අතට මේක මේ අනෝජ දාතියක් කියලා තමයි අපි හිතේ ඉස්සු පොඩ්ඩක් ඉස්සු පොඩ්ඩක් කාලා බලන්න අනෝද සුවඳක් එන්නේ මේ දන්නේ නැහැ ඉතින් කටු වල වෙන්න බෑ මොකද කටු තිබ්බේ නැහැ කටු වල පොඩි කාලේ කටු නැද්ද දන්නෙත් නැහැ ඕනේ අය කියන්නේ ෆ්‍රීටින් නෑ කටු අපි දන්නේ නැහැ අතරම කතිය ඔන්න ඉතින් මේ දැන් ඇවිල්ලා තියෙන අපේ ෂෝට් කට් එක මේ මේන් රෝඩ් එකට සම්බන්ධ වෙන තැනට මේන් රෝඩ් එක හරි මේන් රෝඩ් එක නෙමෙයි කිව්වට ඉතින් අර හොඳ පාරකට සම්බන්ධ වෙන තැන මොකක්ද ඒකට කියන්නේ මේ ටයර් හන්දිය ෆුඩ් සිටි ඉස්සරහ ඔව් ටයර් හන්දිය ෆුඩ් සිටි ඉස්සරහ තමයි දැන් ඉන්නේ එතකොට මෙතෙන්ට තමයි මේ පාර සම්බන්ධ වෙන්නේ මේ තියෙන මෙතන අපි පාර එතකොට දැන් අපි යන්න හදන්නේ ටයර් හන්දියේ තියෙන කඩේට දැන් මේ ටයර් හන්දියට අපි යන ගමන් තියෙන්නේ බලමු මේක නම් මේ පරණෝවර පාරට තමයි අපි මේ ඇඩුනේ එතකොට මේ අපි යන්න හදන්නේ ටයර් හන්දිය
කරලා මේ අලපරාටලා අපි ගත්ත කන්න බලමු මේ අවසානයේ කොහොමද ප්‍රයිස් එක කියලා අපි හැයනන්නේ. ඉතින් මේ අපිට සාමාන්‍යයෙන් තියෙන අලදමන්න මොන හරි මිශ්‍රණයක් දාලා තියෙනවා. ඔය අලත් එක්ක මොන හරි මිශ්‍රණයක් දාලා තියෙනවා. අපිට මෙතන සාමාන්‍යයෙන් ග්‍රේවිස් 3ක් දෙනවා. මේ එක තමයි සම්බෝලේ දෙනවා. ආයේ සෝයා එකක් තියෙනවා. ආයේ වට්ටක්කම එකක් තියෙනවා. වට්ට කියලා නම් අපි කියන්නේ මේ සාම්බාර වේනේ. මොනවද මේ සාම්බාර වේ. ඉතින් අපි දැනට නම් හොඳ රහක් තියෙනවා. අපි බලමු අවසානයේ කොහොම වෙයිද කියලා. මොකද තාම මිශ්‍රණය තියෙන කැල්ල හරියටම සෙට් වෙන්නේ නැහැ. ඉතින් අපි කාලා බලලා හරියටම කියන්නම් කොහොමද මේ දත්තේ කියලා මොනවද මේක රහයිද නැද්ද කියලා. ඉසුරු එකක් ඇද්ද බං උඹට? තාප් එකක් ඇති වගේ. එකක් වැඩි වගේ. ඉතින් මේ තියෙන අල බොන්ඩෝ කියලා જાතියක් අපි කලින් කාලා නැතින දාසාවට ගත්තේ මේක රුපියල් 110ක් වුණා. මේක උළුඳු වඩේ රහයි. මේකත් සුපිරි. try කරලා බලන්න කාලා නැත්නම් කලින්. ඉතින් මේ අපි දැන් මේ අල පරාට කාලා යන ගමන් ඊට පස්සේ මොනවද අල ගොන්ඩෝනේ අල බොන්ඩෝ. ඉතින් අය අපි අල බොන්ඩෝ කාලා අල පරාට කාලා යන ගමන් ඉතින් අපි පූර්ණ කලින් කාලා තියෙනවා. හැබැයි මේ උට රේටින් එකක් දෙන්න කිව්වහම මේ උටේ ග්‍රහ මතක නැල්ලු. අවුරුදු දෙකකට විතර කලින් කෑවේ. ඉතින් මේ අපි මේ පළවෙනි පාර තමයි මේකක් කෑවේ. මේ ආව පෙන්නන්න එපා. අල පරාටයක් කෑවේ. ඉතින් කොහොම හරි අපිට එකෙන් දුන්න හැකි සාමාන්‍යයෙන් පළවෙනි ටෙස්ට් එක 10න් 8.5ක් වගේ. මොකද මේ අර අල පරාට එක ඇතුලේ තියෙන සාමාන්‍ය අපි රෝල්ස් වලට දානවා වගේ මිශ්‍රණයක් තමයි ඒක ඇතුලේ තිබ්බේ. ඉතින් ඇත්තටම රහයි. හොඳයි. ඔයාලත් try කරලා බලන්න. කෙනෙක් එකක් හොඳටම ඇති. ඔව් කෙනෙක් එකක් හොඳටම ඇති. මේ සෑහෙන බඩට මෙන්න මේ ස්මෝල් සයිස් එක අමාශ තියෙන අය දෙන්නෙක් එකක් ඇති. දෙන්නෙක් එකක් ඇති. මේ ඇත්තටම රහයි. අපි 110 එකක් නේ 130යි. ඊට පස්සේ අල බොන්ඩෝයේ 110යි මට මතක විදියට. අල පරාට 130යි අල බොන්ඩෝ 110යි. ඉතින් කාලා බලන්න එක්කෙනෙක් එකක් හොඳටම ඇති. අපිත් මේ ගියපු ගමන් හිතුවා අපෝ මේක නම් කාලා දෙකක්වත් කන්න වෙයි කියලා. හැබැයි භාගයක්වත් කද්දී නේ. එකක් කන්න කියලා හිතා. අපි මේ ගත්තා මේ උදාරය ඌ කාලත් නෑ කිව්වා. අපේ ගොඩක් කට්ටිය ඉතින් අද නෑ මේ එක්සෑම් වැකේෂන් මේ එක්සෑම් නිසා මේ අර තියෙන මැද කාල පරිච්ඡේදය අර ගෙදර ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඉන්දියන් වයිබ් එකට කන්න දවස් අය මේ ශ්‍රීතෝසේ හට් නේ. ශ්‍රීතෝසේ හට් එකට එන්න. ඉතින් අර ඉන්දියන් වයිබ් එක පොඩ්ඩක් ගන්න පුළුවන් අර ස්ට්‍රීට් ෆුඩ් සීන් එක. අපි බාල්දිය ගෙනත් දෙන්නේ. ඔව් බාල්දිය ගෙනල් දෙන්නේ. මේ ඉතින් හොඳයි. ඔයාලා try කරලා බලන්න. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවනේ. ඔව් මේ මතක් කරලා ඉස්සෙල්ලාම එකක් කාලා ඉන්න බඩ තව ඉඩ තියෙනවා නම් අනිත් ඒවා ගන්න. මොකද අත්දැකීමෙන් කියන්නේ දෙකක් තුනක් කන්න බෑ. මේ පූර්ණට ඇවිද ගන්න බැරුව ඉන්නේ දෙකක්ම ගන්න. නෑ නෑ අතර මුනේ මේ ඉසුරුට කා ගන්න බැරුණා ගත්ත එක. එහෙනම් අපි මේ අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන. ජය වේවා. සමහරුනම් ගන්න දාන්න. ආව ඇති වෙන පාවිච්චි කරන්න පුළුවන් මාගේ. මොරිස් රසයිද? රහයි. 100ට ජීවිතය ඕන එකකට යන්න අපුල. සුපිරි. බාර ගියහම රසයි. එකක් කන්න පුළුවන්ද ඔබ? පුළුවන්. තව පොඩ්ඩයි. ඔහේ කොහොමද යන්නේ නැන්නේ කොහෙද? අර කැන්ටිනේ පාන්නේ. තරම උලන්නේ. පොඩ්ඩයි. මට මැහෙජ් එක ඇවිල්ලා තිබ්බා.